අයිබෝන් සියලු දෙනාටම අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ අපේ OP සීරීස් එකේ ඊළඟ මාතෘකාව ඊළඟ concept එක. ඒක තමයි abstraction. අපි මේ වෙනකොට OP concept වල encapsulation, inheritance, polymorphism කියන concept එක කතා කරා. එතකොට මේකදී අපි ඊළඟ concept එක විදිහට abstraction කතා කරනවා. ඒකේ මූලිකම අඩංගුව මූලික abstraction කියන්නේ මොකක්ද? ඊට පස්සේ ඒක කොහොමද අපි Java වලින් implement කරන්නේ? ඒ දේවල් අපි මේකදී කතා කරමු. මම ඉස්සරහට තව interview questions වලට කොහොමද අපි answer කරන්නේ? interview වලදී අපිට මොනවද එන ප්‍රශ්න ඒ සම්බන්ධව වෙනම සීරීස් එකක් කරනවා. එතකොට ඒකෙදි මේ OP concept වලට අදාළවත් තවදුරටත් ගැඹුරින් අපි කතා කරමු මේ දේවල් වල තියෙන තව අපිට අහුවෙන්නේ නැති කාරණා දීර්ඝ වශයෙන් අපි මේ දේවල් සාකච්ඡා කරමු. එතකොට මේ abstraction කියන එකේ මොකද්ද මේ අදහස? abstraction කියන්නේ වෙන මතු පිටින් අපි වෙන්න ඕනි මොකද්ද කියන එක සඳහන් කරන එක තමයි මේ abstraction කියලා කියන්නේ. එතකොට Java වල abstraction අපිට ගන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එක තමයි abstract class එක. දෙවෙනි එක තමයි interface එක. ඔන්න ඔකින දෙආකාරයෙන් අපිට abstraction කියන එක කරන්න පුළුවන් විදි දෙකක්. අපි එකින් එක බලමු නේ. අපිට abstract class එකකින් පුළුවන් මේ method ලියන්න. ඒව ඇතුලේ වෙන දේ ලියන්න නැතුව method එකේ signature එක අපිට declare කරලා තියන්න පුළුවන්. එතකොට abstract class එකක් අපි extend කරාට පස්සේ ඒකේ sub class එකෙන් පුළුවන් ඇත්තටම වෙන්නේ මොකද්ද කියලා override කරන්න. එතකොට abstract class එක දිහා බැලුවාම කෙනෙක්ට තේරෙනවා මේකේ මෙන්න මේ වගේ දේවල් තමයි කරන්න තියෙන්නේ. මේ වගේ දේවල් තමයි කරන්න තියෙන්නේ. කොහොමද කරන්න කියන එක ඒක ඇතුලේ නෑ. ඒක කොහොමද කරන්න කියන එක implement කරන්නේ. ඒක extend කරාට පස්සේ ඇත්තටම sub class එකේ තමයි ඇත්තටම වෙන්නේ කොහොමද කියලා implementation එක යන්නේ. ඕක තමයි abstract class එකේදී වෙන්නේ. අපි ඒක Java වලදී implement කරලාම බලමු. හරි. අපි abstract class එකක් හදාගමු. new class එකක් හදනවා. මේක මේ අපිට කෙලිම abstract කියලා දුන්නාට පස්සේ මේ abstract class එකක් හැදෙනවා මෙතන. අපි හිතමු animal කියලා class එකක් හදනවා නේ. එතකොට මේ විශේෂත්වය තමයි නිකම්ම class එකක් නෙමෙයි, මේක abstract class එකක්. මේකේ අපිට මේ abstract method ලියන්න පුළුවන්. අපි හිතමු void sound. හරි. void sound. මේක abstract class එකක් නේ. එතකොට abstract method එකක් විදිහට මෙයාව අපි declare කරලා තියෙන්න ඕනේ. එතකොට මේක ඇතුලේ මදයක් නැහැ. අපි මේකේ signature එක විතරයි ලියන්නේ. ඒ වගේම abstract නොවන class උනත් මේක ඇතුලේ අපිට ලියන්න පුළුවන්. අපි හිතමුකෝ void sleep කියලා. එතකොට මේක අපි ඔන්න විදිහට මේ අපිට abstract නොවන අපිට මදයත් එක්කම තියෙන method ලියන්නත් පුළුවන් මේක ඇතුලේ. ඒවා abstract නොවන ඒවා. abstract method ලියන්නත් පුළුවන් abstract class වල. එතකොට මේක extend කරන එකකදී මේ style class එකේදී අපිට මෙයාගේ
මේ මද එහෙම නැත්නම් ඉම්ප්ලිමන්ටේෂන් එක අපිට ලියන්න වෙනවා. අපි හිතමු අපි cat කියලා method එකක් ලියනවා කියලා. sorry cat කියලා class එකක් තියෙනවා. මේක abstract එකක් නෙවෙයි. මේකෙන් extend කරනවා animal. දැන් මොකද වෙන්නේ? දැන් මේක කියනවා extend කරාට පස්සේ animal එකේ තියෙන abstract method මේක implement කරන්න කියලා අපිට එයා බල කරනවා. add unimplemented methods. ඕන්න එතකොට අරක implement කරපු නැති sound කියන method එක දැන් ඔයා මේකේ මැදේ ලියලා implement කරන්න කියලා කියනවා. මම ලියනවා එකට .out.println cat meows cat කෑ ගහනවා. හරිනේ. බැරි වෙලා හරි මේක අපි මේ ඉම්ප්ලිමන්ට් කරේ නැත්තම් මේ sound කියන method එක මේකේ අපිට මෙයත් අපිට abstract class එකක් විදිහට ඉස්සරහට අරන් යන්න වෙනවා. නේ මේකෙත් මැදේ ඉම්ප්ලිමන්ට් කරලා නැහනේ. එහෙම කරන්නත් පුළුවන්. මේක abstract class එකක් විදිහට ලියලා ඉම්ප්ලිමන්ට් නොකර තියන්න පුළුවන්. එතකොට abstract නොවන class එක නිසා අනිවාර්යයෙන්ම අර උඩ තියෙන එකේ මේ abstract method ටික මේකේ ඉම්ප්ලිමන්ට් කරන්න වෙනවා. අපි දැන් main method එක අපි මේක හදමු. animal object එක animal cat equals new cat. then cat dot sound උනාරි ඉම්ප්ලිමන්ට් කරපු එක. ඊට පස්සේ උනා අපිට බලන්න cat dot මේ අපිට බලන්න cat dot sleep එකත් මේකේ කතා කරන්න. දැන් අපි ගමු රන් කරමු බලන්න. ඔන්න cat කෑ ගහන එකයි sleep එකයි එනවා. හරි. ඕක තමයි abstraction එකෙන් කියන්නේ. දැන් abstract method එක abstract class එක කියන්නේ මේක abstract කියන keyword එක තියෙනවා. abstract keyword එකත් එක්ක method ලිව්වහම ඒක abstract method කියලා කියනවා. එතකොට මේකේ දිහා බැලුවාම අපිට තේරෙනවා මේ animal ගැන කියන්නේ මේකේ animal වලගේ එක ලක්ෂණයක් තමයි sound. ඒක sound කොහොමද කෑ ගහන්නේ කියන එක මේකෙදී අපි කියන්නේ නැහැ. ඉස්සරහදී implement කරන method මේ class වලදී මෙයාව extend කරන class වලදී කියන්නේ sub class වලදී මෙයා ඇත්තටම කෑ ගහන විදිය implement කරලා ලියනවා. එතකන් sound කියන behavior එක මෙයාගේ තියෙනවා. මේක ඉස්සරහට අපිට implement කරන්න වෙනවා කියන එක මේක ඇතුලේ define කරලා තියෙනවා. ඔක තමයි abstract method abstract class වල කතන්දරේ. හරි. දැන් අපි මේ කතා කරමු interface ගැන. ඔය abstraction ගන්න පුළුවන් තවත් විදිහක් තමයි interface එක. අපිට පුළුවන් interface එකක් හදාගන්න. අපි හිතමු මම vehicle කියලා interface එකක් හදාගත්තා කියලා. එතකොට මේකේ මට ලියන්න පුළුවන් මේකේ තියෙන method කොහොමද abstractම තමයි default මේවා. එතකොට abstract වල auto ලියන්න ඕනේ නැහැ. නිකම්ම method එකක් කියලා ලියන්න පුළුවන්. void අපි හිතමු start කියලා. void start. හරි. එතකොට දැන් මේක අපිට මේ implement කරන්න පුළුවන්. මේවා extend කරන්න බෑ class එකක් නෙවෙයිනේ. මේක අපිට implement කරන්න පුළුවන් class එකකින්. car කියලා එකක් තියෙනවා class එකක්. මේක මම මේකේ implement කරනවා මේ vehicle දැන් මට car is starting right. දැන් ඔන්න මම
vehicle එකේ interface එකක් තියෙනවා. ඒකෙත් method එකක් ලිව්වා start කියලා. ඒකේ implementation එකක් නෑ. මේක abstract method එකක් default ම. ඊට abstract keyword එක මේකේ ඕනේ නැහැ. මේ ඊට පස්සේ මම මේක implement කරනවා car කියන class එකේ. implement කරාට පස්සේ අපෙන් අහනවා මේකේ unimplement method මේකේ implement කරන්න ඕනි. ඔන්න අර start කියන method එක අපි implement කරා. දැන් අපිට පුළුවන් මේකෙන් vehicle object එකක් හදාගන්න car object එකක්. ඊට පස්සේ start method එක call කරන්න පුළුවන්. මේකෙන් හදනවා vehicle කාර්යයක් හැදුවා. ඒකේ ස්ටාර්ට් කියන මෙතඩ් එක කතා කරා. ඔන්න එක කෝල් වෙනවා. ඕක තමයි ඉන්ටර්ෆේස් වල කතන්දරේ. දැන් මෙහෙම වර්ග දෙකක් තියෙනවානේ. abstract class තියෙනවා. ඉන්ටර්ෆේස් තියෙනවා. ওই වර්ග දෙකෙන්ම අපිට abstraction කියන ගුණය ගන්න පුළුවන් Java වල. එතකොට ඇයි මෙහෙම වර්ග දෙකක් තියෙන්නේ? මේවා වෙනස්කම් මොනවද? මොන අවස්ථාවලද මේවා යොදා ගන්න පුළුවන් කියන එක අපි ඉස්සරහ වීඩියෝ එකේදී කතා කරමු. අපි ඉන්ටර්වියු ක්වෙස්චන් කතා කරනකොටත් ඔය ඉන්ටර්වියු ක්වෙස්චන් වල ගොඩාක් අහන ප්‍රශ්නයක් තමයි ඔක. ඉන්ටර්වියු ක්වෙස්චන් කතා කරනකොටත් අපි ඒ ගැන විස්තරාත්මකවම කතා කරමු උදාහරණත් එක්ක. හරි. මේකට සම්බන්ධව තව මොන හරි ගැටලු තියෙනවා නම් කමෙන්ට් කරන්න. අපි ඒ දේවල් කතා කරමු. ඉන්ටර්වියු වලදී ඔයාලගෙන් අහපු ඔයාලා හිර වෙච්ච පැහැදිලි කිරීම ඕනි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඒ දේවල් වලට පැහැදිලි කිරීම වෙනම වීඩියෝ වලදී දෙන්නම්. එහෙනම් අදට ගිහිල්ලා එන්නම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.